Canva ඔයාට ඇහුණු වචනේ හරි Canva තමයි. Canva ඩිසයිනර් ටූල් එකක් වෙන Canva මේ වෙනකොට සුපිරිම පෙරලියක් කරලා තියෙනවා. ඉතින් අද අපි කතා කරන්නේ සුපිරිම AI tools දෙකක් තියෙනවා. මෙන්න මේ AI tools දෙක හරහා අපිට පුළුවන් අපේ වැඩ මාර විදිහට ලේසි කරගන්න වගේම මේ AI tools හරහා අපේ වැඩ මාර විදිහට ලේසි කරගන්න පුළුවන් වගේම අපේ කාලය ඉතිරි කරගන්න පුළුවන්. බලමු මොනවද මේ AI tools දෙක සමදයන් වගේ මතක් කිරීමක්. ඔයා අපේ වීඩියෝස් බලන පළවෙනිව තව නම් නැත්නම් අපිට තාම subscribe කරලා නැත්නම් පළවෙනිව subscribe බටන් එක touch කරලා bell icon වල දාලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක like එකක් දාන්න. අපි යමු වීඩියෝ එකට Canva ගැන බලන්න. ඕපන් කරන්න Google එක යන්න Canva එකට. Canva එකට ගිහිල්ලා ඔයා ළඟ තියෙන ඕනම project එකක් මේ විදිහට හදා ගන්න පුළුවන්. මෙතන create කියන එක touch කරන්න. ඊට පස්සේ ඔයාලට බලන්න social media එහෙම නැත්නම් ඕනම එකක් මෙතන touch කරලා යන්න. මම මෙතන Instagram කියන එක touch කරගන්නවා. ඊට පස්සේ Instagram කියන එක touch කරලා Instagram post කියන එක touch කරගන්නවා. මම මෙතන මට අදාළ නැති tab ටිකක් close කරගන්නවා. ඉතින් ඔන්න දැන් අපි අපේ පළවෙනි AI tool එක ගැන තමයි කතා කරන්න යන්නේ. ඔයාලට මෙතන පුළුවන් upload කියන එකට යන්න. ඊළඟ මෙතන upload to files කියන එකට යන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලා ළඟ තියෙන ඕනම image එකක් මෙතන upload කරන්න සහ මේ විදිහට upload කරලා ඔයාලට පුළුවන් ඒක දාගෙන මේ විදිහට හදාගන්න. ඊට පස්සේ අපේ පළවෙනි AI tool එක ගැන තමයි ඕන දැන් කතා කරන්න යන්නේ. අපිට පුළුවන් මෙන්න මේ image එක touch කරලා මෙතන edit කියන එක touch කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා magic layers කියලා. ඉතින් මෙන්න මේක උඩ ඔයා touch කරගන්න ඕන. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ image එක මේ විදිහට load වෙනවා. මේ විදිහට analyze වුණාට පස්සේ අපි බලමු මේ image එකේ result එක මොනවද කියලා. එලකිරි friends ඉතින් ඔන්න විදිහට අපේ image එක analyze වෙලා ඉවර වුණාට පස්සේ මේ බලන්නකෝ මෙන්න අපිට දැන් දීලා තියෙන ඒවා වෙනමම මේ විදිහට හදා ගන්න පුළුවන්. මේ වෙනම ටච් කරලා එහාට මෙහාට කරන්න පුළුවන්. දැක්කනේ කොච්චර මේකක්ද නේ. ආයි ගැම්මක් හරිද? මේක තමයි මම දැක්ක සුපිරිම AI option එක මෙන්න මේ Canva එකට දැන් දීලා තියෙන එක. ඉතින් බලන්න කොච්චර සුපිරිද කියලා. ඉතින් ආයි ගන්න දෙයක් නැහැ. මේක නම් සුපිරියක්. හරිද? මේක සුපිරියක් ආයි කියලා වැඩක් නැහැ. ඊට පස්සේ වල බලන්න මෙතන මේ මගේ Gemini එකෙන් මම generate කරපු එකේ මේ logo එක තියෙනවා. මම මේ logo එක මම දැන් එතනින් cut කරලා දාන්න පුළුවන්. දැක්කනේ සුපිරියක් ආයි ඔක්කොම analyze කරලා පෙන්නලා තියෙනවා. ඉතින් ඔන්න ඔක තමයි අපේ පළවෙනි AI tool එක. Magic Layers කියන AI tool එක. ඉතින් ඔයාලට පුළුවන් මේ image එක select කරන්න මේ විදිහට select කරලා ඔක්කොම delete කරලා දාන්න පුළුවන් මේ විදිහට. දැක්කනේ ඉතුරු වෙන ටික පේනවනේ. අන්න ඒ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ඔක්කොම අපිට හැමහා කරගන්න පුළුවන්. දැන් සුපිරියක් තමයි ඔන්න දැන් දීලා තියෙන Canva එක. හරහා normal image එකක් අපි මේ විදිහට upload කරාට පස්සේ අපිට හැමහා කරන්න බෑනේ. ඒකේ තියෙන දේවල් මේ පේනවනේ. මේ විදිහට touch කරාට පස්සේ මේ මගුලක් කරන්න මේ මුකුත් කරන්න බෑ. දැක්කනේ. ඒ වගේ නෙවෙයි අපිට අර magic layer කියන tool එක හරහා අපිට පුළුවන් සුපිරියක් කරන්න දැන් Canva එකෙන් දීලා තියෙන්නේ. ඊළඟ එක ගැන කතා කරමු අපි. හරි යාළුවනේ අපේ ඊළඟ AI tool එක තමයි මේක touch කරලා මෙතන edit වලට එන්න ඕන යා. ඊට පස්සේ මෙන්න මෙතන වල බලා ගන්න පුළුවන් magic eraser කියලා. ඉතින් මෙන්න මේක touch කරගන්න. ඊට පස්සේ වලට වෙන්නන්නේ මෙන්න මෙහෙම. දැන් වලට බලන්න මෙතන click මේ විදිහට වලට කැමති එකක් touch කරලා දෙන්න. මම මෙතන brush size කියන එක පොඩ්ඩක් එහා මෙහා කරගන්නවා. දැන් වලට මෙතන බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා slow කියලා මේ text එකක්. මෙන්න මේ text එක මම මේ විදිහට select කරනවා. හරි. select කරලා මෙන්න මෙතන erase කියලා එකක් තියෙනවා. අන්න එක touch කරනවා. දැන් වලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට load වෙනවා. ඒ load වුණාට පස්සේ වලට බලා ගන්න පුළුවන්. බලන්න මෙතන තිබ්බ slow කියන text එක නැතිලා තියෙනවා. ඉතින් වලට බලන්න තවත් මෙතන තියෙන ඒවා ඕන අයින් කරන්න කැමති එකක් අයින් කරන්න පුළුවන්. මම මෙතන මේ pan එක විතරක් touch කරලා අයින් කරනවා. තියෙනවා RGB light pan එකත් ඒක touch කරලා මෙතන erase කියන එක දෙනවා. ඊළඟට බලා ගන්න පුළුවන්. ඒක විතරක් මෙතනින් අයින් වෙනවා බලා ගන්න පුළුවන්. ඒක විතරමයි මෙතනින් අයින් වෙනවා හොඳට බලන්න. දැක්කනේ? ඒක විතරක් මෙතනින් අයින් වෙලා තියෙනවාට බලා ගන්න පුළුවන්. මේ වගේ ඔයාලට කැමති දෙයක් මෙතන අයින් කරන්න පුළුවන්. මේ විදිහට මගේ අත අයින් කරනවා මම. හරි දැක්කනේ? ආරක තිබුණු බවක්වත් අපිට බලා ගන්න නෑ. සුපිරියට මේක තියෙනවා. ඉතින් මොන විදිහට තමයි අපි Canva එක හරහා බීනුවේ. ඉතින් ඔයාලා දැක්ක ලස්සන AI tools ගොඩක් ඇවිල්ලා තිනවා සහ අපේ වීඩියෝ එක සහ අපේ ඩිසයින්ස් වැඩ ඔක්කොම ලේසි කරගන්න පුළුවන් සුපිරි AI tools දෙකක් ගැන කතා කරා. ඉතින් ඔය ටික ගැන තමයි අද වීඩියෝ එකෙන් කතා කරේ. ඉතින් මේ වීඩියෝ එකත් ඔයාලට ඉන්ට්‍රස්ට් නම් පළවෙනි subscribe බටන් එක touch කරලා bell icon වල දාලා click කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක like එකක් දාන්න. සාක්ෂි සාගරේ පිහිනන්න කැමති නම් අපිට touch එකේ දිගට විකුතලා ඉන්න. එන හැමෝටම සුබ සංගමෝසිතර මිතුරු. ජයවා.